With Prime Minister Modi's visit to Sri Lanka. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයෙන් ලංකාවටත් ඉන්දියාවටත් කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් එක්ව වැඩ කිරීමට හැකි අංග බොහොමයක් තියෙනවා. සියලුම නායකයින් මේ වෙලාවේ බලන්නේ තමන්ගේ රටට කොහොමද වාසි සහගත දෙයක් ගේන්නේ කියලා. දැන් මේ වෙලාවේදී වැදගත් වෙන්නේ තමන් සිටින කලාපයේ කුමන ආකාරයේ සහයෝගීතාවයන් ගොඩනගාගත හැකිද කියලා. අපේ කලාපයේ ගත්තොත් අපි ගොඩක්ම හිර වෙලා හිටියේ. අපි කොහොමද ලෝකයේ සමග එක්ව කටයුතු කරන්න කියලා. අපි බොහෝ වෙලාවට ලෝක බලවතුන් කරන කටයුතු දිහා බලා හිටියා. අද වන විට ඉන්දියාව ලෝක බලවතෙක්. අපි හරිමාවත ගමන් කළොත් ශ්‍රී ලංකාවටත් මාලදීවයින්ටත් සෙසු රටවලටත් ප්‍රතිලාභات වේවි. Go on the right path and non-right contracts. What is the right path for Sri Lanka? ශ්‍රී ලංකාව ගමන් කළ යුතු නිවැරදි මාවත කුමක්ද? ඔබේ රටට පසුගිය වසර කිහිපය දුෂ්කර කාලයක්ව පැවතියා. ඔබ හිතනවද ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයන් පාඩමක් ඉගෙනගෙන තියෙනවා කියලා? No, I think so, Palka. I think at the same අපේ රට ගත්තොත් අපි කාලයට ඔබින තීරණ ඒ වෙලාවෙදිම ගත යුතුයි. පසුගිය වසර කිහිපය තුළ අපි ඇතැම් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සැලකිල්ලක් දැක්වුවේ නැහැ. ඊට දේශපාලන කරුණු බලපෑවා. උදාහරණයක් වශයෙන් සාම්පූර් බලාගාරය පටන් ගන්න තිබුණේ 2014 දී. ඒ වගේම ඉරානයෙන් ලැබුණු උමාඔය ව්‍යාපෘතය ඒ ආකාරයෙන්ම ප්‍රමාද වුණා. ඒ හේතුවෙන් 2022 වසරේදී අපිට මුලින්ම බලශක්තිය අර්බුදයක් ඇති වූ අතර එය පසුකාලීනව මූල්‍ය අර්බුදයකට පරිවර්තනය වුණා. මේ තමයි මේ මුළු කලාපයම එක්ව කටයුතු කළ යුතු වෙලාව. work new alliances and build new partnership within the region.